පුතා සඳුම් පුතා දැන් ගලා බුදි අය නැගිටින්න ඉක්මනට ගිහලා උදගන්න. හරි තාත්තේ. මං එක හොදගන්නම්. අම්බෝ ඊතල. අපි නෑ ශෝකෙන් ඉන්නේ ලලලාලාලාලා. වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මන්නන්න නායෙන් නාඩන්නේ ඊතුනොස්සනිකව උස්සන්නේ. පොඩි බරකුට්ටා දෙනවා දැම්මනං අඩි. අම්බෝ දැනෙන සනීපේ ගත තමා ඉවසන්න බැන්. තාත්තේ මං ඇදුමත් දැවරෙන්නම් කෑමටි ගන්නේද? හරි පුතේ කෑම ටික අතර ඉවරයි. හරි තාත්තේ මං ඇදුම් ටික මාරු කරගත්තා. ගේන්නෝ කෑම ටික පට්ට බරීනේ. මරු කෑම ටික තාත්තේ. හරි පුතේ අපි ඉක්මනට යමු වේද? පරක්කලා දින්න දෙනටවා. හරි තාත්තේ ඉක්මනට යමු එහෙනම්. පුතේ මේ කොන්දරා ගන්ද පුතා පෝනෙන් කෙල්ලොක්කම සෙක් කරපුවා මන් දැක්කා. පුතාගේ අම්මා පොඩි කාලේ නැති උනින්ද මම මහන්සියලා හම්බ කරලා තමයි පුතාට මේ උගන්වන්නේ. පුතා දන්නවද ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ඕනි. හොඳට ඉගෙන ගන්න ලොකු මහත්තයෙක්ලා මේ රට හොඳ වැඩක් කරනවා තේරුණාද? ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වුණාම හොඳ එක්කෙනෙක්ම් වෙයි පුතාට. මම මහන්සියලා පුතාට උගන්වන්න හදන එකයි තේරුණාද? හරි තාත්තේ මං ඉතින් හොඳට ඉගෙන ගන්නවානේ. මං ඔය කෙල්ලෝ එක්ක වැඩිය මෙසෙක් කරන්නෙත් නෑනේ. මං ඕවට ආස නෑ එච්චර. බයි තාත්තේ නම් මං යනවා. හරි පුතේ පරිස්සමෙන්. ඊනම කාමාත්ත මං එනවා පුතාව ගන්න. හරි තාත්තා පරිස්සමෙන් යන්න පොවෙනවා. අද තමා දවස. අද නම් ඉස්කෝලේ යන්න බෑ. අද මගේ සුදු බෝලේ නෝකුවම බලන්න. එයත් එක්ක යන්න ඕනද කැෆේ එකට? අද නම් සුපිරිම දවසක් මරු. ලන්සි බැලුම් පස්සෙන් යන ජිංගිරි දෙල්ලියා ජිංගිරි දෙල්ලියා. ලන්ති උනත් අද පරදෙන රංගල් මේදා. අම්මූ දැනෙන සතුට. අද යනවා සුදු බෝලේ එක් රවුමක් ගමවටේම යනවා. මේ ඉන්නේ. මැට්ටා කොහෙද ගියේ? මෙච්චරලා මන් දැන් වරන් හිටියවා අනගන්. හරි බෝලේ මගේ සුදු බෝලේ. පොඩ්ඩක් පරක් වුණා තාත්තනකන් ඉන්න වුණා. ඔය එන්නේ ඊයේ ගිය රත් වෙලාවට එන්න බැම්මුට. එයිම මෙච්චර පරක්කු බඩ කියලා ජීරණට වෙලාචනෙන් එන්න කියලා. අනේ මට සමාවෙන්න මගේ පුතාව ඉස්කෝලේ දාන්න ගිය එකේ පරක්කුනේ. මට උඹේ පුතා යාරවයි මේ කියාගෙන එන්න එපා. අද උඹේ පඩියෙන් භාගය දෙන්නේ. ඒ භාගය දෙන්නේ මේ කාර් ගැල්වම. අනේ එහෙම කරන්න එපා. මම පුතා ජීවත් වෙන්න ඔබතුමා දෙන සල්ලි ටිකින්. මට ඒවට නෑ. දැන් වැඩ කරපන්. හොඳට හැමදැනම බල්ලා හයි කරපන්. අද අවසර කාර් එක දෙන්න ඕනේ. උඹ මොනාගුවත් අද බඩ දෙන්නේ පඩියෙන් භාගය. උඹ වෙලාසනෙන් එන්න දැනගන්න ඕනේ. හදපන්. අද අපි කොහෙද යන්නේ? මං ගෙදරට හොරෙන් ආවේ ගොඩක් කලා ඉන්න බැරිවි. මට තේම්ම තමයි තාත්තමාව ගන්න නෝකු එකමාට්ට. ඊට කලින් යන්න ඕනේ. එහෙනම් අපි අද යමු බෝගනිලා හෝටලේට. අපේ යාළුවෝ කලින් ගිහිල්ලා තියෙනවා. මට කිව්වොන් තනියම කතා කරගෙන ඉන්න සුපිරි පොට්ටක් කියලා. අපි එන එතනට යමුද? මේ පාරේ වාහනත් යනවා. අපි ඉක්මනට යමු. කවුරු හරි අඳුරගෙන තාත්තට කිව්වොත් මං වත් එක්ක වාර ගියා කියලා මං ඉවරයි. ඔයා බය වෙන්න එපා. අපි යමු ඉක්මනට. ඔන්න අපි දෙන්නගේ වාසනාව තමයි ඉස්සරහම තියෙන වීල්ලා. යන්ගෝ ගිහිල්ලා බලමුකෝ කොහමද කියලා. මේ අයියේ හයර් එක යන්න පුළුවන්ද? මල්ලි කොහෙද යන්න ඕනේ? අයියේ බෝගනිලා හෝටලේට තමයි යන්න ඕනේ. එතනට යන ගියක් ඔය ගන්නවද? වෙනයි නම් 800ක් ඔය ගන්නවා මල්ලි. මං අවුලන්නේ නගින්නකෝ. මම මාලා එක්ක යන්න 500 වගේ. හරි එන යමු. පවනේ. ඔයා නගින්න පුමුලේ. මේ අයියේ බෝගනිලා එක යන හොටෙල් ආයිද? විනාඩි 30ක් වගේ අයි මල්ලි. මේ මම මාව දැකලා දිනවා. ඒ කොහෙද අයියේ මාව දැකලා තින්නේ? ඔයා නේද සුබුන්ගේ පුතා? ඔව්. අයියා කොහොමද දන්නේ? අයියෝගේ තාත්තා මේ හැපැත්තෙන මල්ලි උඩ කරන්නේ. ඔය හැපැත්තේ කරයි දෙකිනි උඩ ගන්නේ. අපේ තාත්තා හැපැත්තේ උඩ ගන්න කිව්වා? ඔව් මල්ලි මේ අදත් ඒ ලිදියා. මොකක්? ඇයි මන්ද බය වෙදාවගේ? නෑ අයි. අපේ තාත්තා මට කියලා නෑ වැඩ කරන්න දැන්. ඔයාගේ තාත්තා මර කතා කරා මල්ලි තන්තේ වෙදෙත මං ගියේ නෑ. ඔතන මල්ලි ගොඩ ගන්නවා විතරයි සල්ලි දෙන්නේ නෑ නේ පොඩ්ඩයි දෙන්නේ සල්ලි. ඊට රවුන්ඩ් හයර් එක කරන් ඉන්න පාඩුවේ. ඔතන එන්න පොඩ්ඩක් බයනක තන මල්ලි. එහෙමද? මං ඒක දන්නේ අයියේ. ඔව් මල්ලි පොඩ්ඩක් වෙලා ගිහලා බලන්න තාත්තට ගැන දැනද.
තාත්තට ඕරෙන් යන්ද. හරි අයියේ. මේ මල්ලි කොතනද දැන් නෝන අපි ඉස්සරහට. ඔතනේ තමයි ඔතනේ ඉස්සරහට. හරිනේ නම් තැන පාවනේ. හරි අයියේ. ඔන්න සල්ලි. රුපියල් 500ක් තියෙනවා මෙතන. හරි යඩි. එහෙනම් අපි යන්නම් අයියේ. හරි මල්ලි නම් මාත් යනවා. හරි පරිස්සමෙන් යන්න අයියා. මේ සුදු අර තෙල් කාර්යය කීප කරන් පොඩ්ඩක් හිතලා බලන්න කියන්නේ. තාත්තා වෙනදැද්දි පොඩ්ඩක් හොරෙන් හරි ගිහිල්ලා බලන්න. තාත්තා වැඩ කරන තැන අපි දන්නේ නැහැ නේ වගේ. ඔයා හරි සුදු බෝලේ අනිවාර්යෙන් මං ඒක හොයාගන්න. අපි මෙතන ඉඳලා කාමාන්තරලින් කුමාරියමු. තාත්තා දැනගත්තොත් ඉස්කෝලේ කට් කරා ගිහලා පොළු පාරක් තමයි ගන්න එන්නවට. පුතේ අද නම් මට හොඳ නබරක්කුයි බොසාකෑ ගායතන්නේ පුතා මං රංගිතුරලා පරිස්සමෙන් ඉන්න හොඳද මං කෑම උයලා තියන්නේ. හරි තාත්තේ මං කොහෙත් නැහැ. අර පුතේ මං නියන යනවා පුතා ගෙදර වෙලා ඉන්න හොඳද. හරි තාත්තේ පරිස්සමෙන් ගිහින් මෙතන නම් මොකක්ම හරි හෙද්දියක් තියෙනවා. තාත්තා හැමදාම වැඩට යනවා මට ඒත් කියලා නැහැ තාම වැඩ ගන්න කොතනද කියලා. මොකද්ද වැඩේ කියලා නැහැ. අද මම පස්සෙන් ගිහලා කොහමද බලා ගන්න ඕන කොහෙද වැඩ කරන්නේ කියලා. අර ට්‍රේවිල් කාර්යය කිව්වගෙත් ඇත්ත බලා ගන්න ඕනද? යන්කෝ. අද මං ඇත්ත බලා ගන්නම්කො මොකද්ද වෙන්නේ කියලා මෙතන. අප්පා මෙච්චරත් විද්දා තාම සෙට්ටුන් නැතන. මෙතන තියෙනනේ ගරාජ්ජා. මොකද්ද මෙතන වෙන්නේ? යම් බලන්න. මේ ඉන්නේ තාත්තා නේද? මේ ඉන්නේ තාත්තා තමයි. මේ ඉන්නේ. Bakare hadana danade. But a monkey wanted out of me called up and kill a pahare balla. Or into Tota Padia in ne. අනේ මොකරන්න එපා මයි පුතා ජීවත් වෙන්න ඔබතුමාගේ පරියෙන්. Monteva vera neco, palem metanin palem, Tota Salidin nada palem metanin. Punte kidia together and that together, palem metanin palem. But they down there at Karana palem. අධ්‍යයන ටීවිල් කාර්යය කියපු කාර්යය තමයි. තුයි කියන්නේ තාත්තා වහන්සින් හම්බ කරලා මෙච්චර මහන්සි හම්බ කරලා තමයි උගන්නන්න ඇදුම් කන්න ඒ බඩුවේ වරන් දෙන්නේ. ඒත් මම මොනවද කරේ? මං හෙර තිරිසනෙක් කියපු මං කරේ වගේ කෙල්ලෝ එක්ක විනෝද වෙච්ච එකයි පන්ති කට් කරලා ගියපු එකයි. දැන් තමයි තේරෙන්නේ තාත්තගේ අගේ. හරියන්නේ මට කෙල්ලොත් එපා මට මුකුත් එපා. මං යනවා ගෙදරින් යනවා. ගෙදරින් ගිහිල්ලා මං වස්තාවක් වායන තාත්තව පුහුතත් කරනවා. මං ජීවිතේ තුනේ තාත්තා මං එනු මෙච්චර කැපීමක් කරයි කියලා. මං එන්න තමයි මේ වගේ කරදරවල තාත්තට මුහුණ දෙන්න වෙන්නේ. මං බලා ගන්නම්. මගේ තාත්තේ මං ඉඳලා ගොඩක් දුක් විඳිනවා. ඒත් ආයක දරාගෙන සතුටින් ඉන්නවා වගේ පෙන්නනවා. මට තවත් ඉවසන්න බෑ මගේ තාත්තේ. මං අද මෙහෙන් යනවා. ඒත් යන්නේ පොරොන්දුවක් දීලා මං ආයේ මෙහෙ නොහොර තාත්තව රජෙක් කරනවාමයි. මං යනවා තාත්තේ. මං යනවා. කොහමරි උපුලා ගෙදර ගිහිල්ලා උපුලේ උදව්වකුත් අරගෙන කොහමරි ජොබ් එක සෙට් කරගන්න ඕනේ. ජොබ් එක සෙට් කරගෙන මං අනිවාර්යෙන් පෝසත් වෙනවා. පෝසත් වෙලා මගේ තාත්තව මම රජෙක් කරනවා. රජෙක් කළා නැත්තන්නේ රජෙක් කරලා. ඇතියන්තන් උපුලා ගෙදරට ආවා. අඩෝ උපුලා බින්නද බං උපුලා. මේ ඉන්නේ බං. උපුලා ඒ මට ලොකු දවයක් කොහේ බං. මොකද්ද සඳුනා කාලෙකින් දැක්කේ මොකෝ අවුලන්නගේ. අඩෝ මං ගෙදරින් පැනලා ආව බං. මොකක් ඇයි බං ගෙදරින් පැනලා අඩෝ බං අපේ තාත්තා වැඩට ගිහිල්ලා හැමෝගෙම බැනුම් අහගෙන වැඩ කරන මගේ ඇද්දේම දැක්ක බං මං තාත්තට ගෙව්වොත් එක්ක බං එකේ. අඩෝ මට බලන් ඉන්න බැරි කමද මං ආවේ බං. මට තාත්තා දලකනවා. තාත්තා දුක් ඉඳලා විඳලා බං. ඒව පෙන්නන්නේ නැහැ වගේ. දුක පෙන්නන්නේ නැහැ වගේ මචං සතුටින් ඉන්නවා බං. මට බලන් ඉන්න බෑ මම එකයි මං ආවේ. මට තාත්තා බෝසතෙක් කරන්න ඕනේ බං. අඩෝ පුලා පුළුවන් නම් ජොබ් එක සෙට් කරලා දියන්කෝ බං. නැතිකමද මං උඹ ළඟට ආවේ. පුළුවන් නම් ජොබ් එක සෙට් කරලා දියන් බං. අඩෝ බොහොම කියද්දි මට ඇඬෙනවා බං. අපේ තාත්තා නෑ බං. මට තාත්තා මතක් වෙනවා බං බොහොම කියද්දි. අඩෝ අපේ අයියා ඉන්නේ ඉස්සරහා ගමේ කඩ සෙට් එකේ. කඩ දෙකේ. මම උඹට අනිවාර්යෙන් එතන කඩයක් සෙට් කරලා දෙන්න. එතන හරි කරපන් ජොබ් එක. අඩෝ උඹට පෙන්සිල් දෙනවා බං. ඇත්තෝද බං ඔය? ඔව් වරෙන් කොබඩ පෙන්නන්න. ඔන්න මෙතන තමයි මචං අපේ කඩ තියෙන්නේ. මෙතන තමයි ඔබට ඔන්න ජොබ් එක සෙට් කරලා දෙන්න අනිවාර්යෙන්ම.
ලොකු දව්වක් බං. වරෙන් කොහෙනම් යන්න. අඩෝ වරෙන් කොමගේ වස්තෙන්. ඒ සුවර්ද මට ජොබ්බැක් කොල්ට දේද බං? මට තාත්තට දලකන්න ඕනේ බං. මට තාත්තගේ අගේ දැන් තමයි බං තේරෙන්නේ. අඩෝ පුළුවන් බං ඔබට සෙක්ක දෙන්න අපේ අයියා ඉන්නේ. වරෙන් කොමේ නම් ඇතුළට වරෙන් කොයන්න වරෙන්. ඒ මන් නිකන් ආන්නේ බං. මේක මාරි ගාවද්ද බං? නැත්තම් කඩයක්ද? අඩෝ නෑ මේ කඩ දෙට්ටක් බං. මේ ඉන්නේ අපේ අයියා. අයියේ මේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක්. අපේ ක්ලාස් එකෙන් දැන් පන්ති හිටපු. මෙයාට ජොබ් එකක් සෙට් කරලා දෙන්නකො මේ කඩ සෙට් එකට මොකක් හරි ජොබ් එකක් සෙට් කරලා. ඕ මල්ලි කියන්න මොකක්ද ඒවාද විස්තරේ වගේ විස්තරේ මොකද්ද? අයියා අපේ තාත්තා ගොඩක් දුක් මානසී හල් ජම්බ කරලා මට කන්න දෙනවා එක් කුණු බැනුම් ආගෙන තමයි තාත්තා ඒ වගේ දේවල් කරන්නේ. තාත්තා වැඩ කරාට තාත්තා නැමෝම බයිනවා ගානවා. තාත්තා ගරාජ් එකේ තමයි වැඩ කරන්නේ. ඒ තාත්තා මට හම්බ කරලා ගන්න දෙනවා මට තාත්තා බෝසත් එක්ක ගන්න ඕනේ අයියේ. අයියේ මට වැඩක් එක්ක කර දෙන්න පුළුවන් නා. මල්ලි මං වාට ජොබ් එකක් දෙන්න. එන්නකෝ මේ කන්දේට එක්කෙනෙක් නැතුව ඉටි එන්නකෝ. මයිතන් දෙන්න. මේකේ තියෙන මල්ලි නූල්ලස් දාන්න. පුළුවන් දාන්න නූල්ලස් දාන්න. පුළුවන් අයියේ මට කලින් තාත්තා ගන්නා තියෙන නූල්ලස් දාන්න. එහෙනම් හොඳයි. ඔයාට පුළුවන් නම් දවස් දෙකක් තමයි වැඩේ කරගන්න. වැඩි අල්ලගන්න පුළුවන් නැති හොඳයි. නැත්තරේ පොඩ්ඩක් මාරු මේ දවස්වල දන්නා. අඩි අයියේ මං වැඩි හොඳට ගන්න. අප්පා දැන් කාලේ ගියා විතර අප්පා තව 3 දෙනෙක් ඉනවා. මරු මේ ටික නම් බිස්නස් තියේ වගේ මේ කඩේට. අයියේ නූල්ලස් 3ක් දෙන්න බයි අපිට නූල්ලස් 3ක්. කීයද ඒ ගාන? තුමර ආර්සි මනක් දෙන්න මල්ලි. ආර්යයි මෙන්න සල්ලි. මල්ලි නවතර ඇති කන්න බොන උල්ලස් ටික. යම්. අම්මා පතරාය යමිවා කොයි වක්කාල්නේ. මේ ගමේ මිත්‍ර විද්දා. මේ කඩේ තමයි රාම් නූල්ලස් තේකෑවි. පතරාය පත්තමරායි. එදා මං වෙච්ච පොළොන්දුව අද තාත්තට හැබෑ කරන්න මං යනවා. දැන් මම පෝසත්. මට සල්ලි තියෙනවා. හැම දෙයකින් මඩුවක් නෑ දැන් මට. කවුද අය? තාත්තේ. මගේ පුතේ. කොහෙද මගේ පුතේ මෙච්චර දාසී තියේ මගේ පුතේ? මගේ තාත්තේ. මං කියන දේ අහන්නකෝ. මං ගෙදරින් ගියේ. මං දන්නවා තාත්තා කරපු හැම දෙයක්ම. තාත්තා මට අච්චර මාන්සෙලා ගරාජ් එකේ වැඩ කරලා කුණු බැනුම් අහගෙන එච්චර දුකක් ඉඳලා මට වීදම් කරලා ඒත් මං ඒවා ඉගෙන ගත්තේ නෑ. මට ඒවා දැක්කම ඇත් දෙකට දුකයි තාත්තේ ඒකයි මං ගියේ. දැන් මං පෝසත් මට සල්ලි වලින් කිසිම අඩුවක් නෑ. මං තාත්තට වාහනයක් ගත්තා. මේ තින්නේ මගේ වාහනේ. මට කිසිම දෙයක් අඩුවක් නෑ තාත්තා දැන්. මව ගන්නපු ඒවා හොඳට ඉගෙනගෙන මගේ පුතා හොඳ මහත්තයෙක් කියලා එනන්දේ. ඒ පුතේ මට ගොඩාක් සතුටුයි පුතේ. යන්කෝ තාත්තේ මං වාට වැඩක් පෙන්නන්න. මේ කොහෙද පුතේ? මේ මං වැඩ කරපු තැනනේ. ඔව් තාත්තේ මෙතන මං සල්ලි දීලා ගත්තා. දැන් ඉතින් තාත්තේ තාත්තට කවුරුත් බයින්න කවුරුත් නෑ. මෙතන තාත්තගේ විතරයි. තාත්තගේම ජොබ් එකක් පටන් ගන්න මෙතන. තාත්තගේම විතරයි මේ ස්පොට් එක. තාත්තේ මේ හැමදේම දැන් ඔයාගේ.